කාටද කියන්නේ යන්න කියලා? ආර්ය යන්න කොහෙද? යන්න ඔයා ඉතින් හරි. හරි හරි වා කරන්න. අම්මා කියලා නම කිව්වමන්නේ. ඒක හරි මේක රෙකෝඩ් උනේ. මොකද්ද යාර කරන්නේ? Good morning. Hi, කොහමද? හැමදාම මගේ වීඩියෝස් වල මං ස්ටාර්ට් කරන විදිහ වෙනසක් වෙන්නේ නැහනේ. මට තේරෙන්නේ මං සමහර වෙලාවට හිතනවා මං පටන් ගන්න විදිහ වෙනස් කරන්න ඕනද? නෑ නේ. එපා නේද? හැමදාම කතා කරන විදිහ වෙනස් කරන්න ඕනද? අනිවාර්යයෙන්ම මං වෙලාවකට හිතනවා හැමදාමත් එකම විදිහට කතා කරන්නේ ඔයාලට බෝරින්ද? බලන් ඉන්න අයට බෝරින්ද? එහෙමත් දන්නෙත් නෑ. ඒ වුණාට සමහරවිට හිතන නෑ ඉතින් ඒක මට නැචරලි එන විදිහනේ. මම දැන් අදත් හිතියා දැන් මේ ඔඩියෝ එක රෙකෝඩ් කරනකොට අමුතු විදිහකට වෙනස් විදිහකට මේක ස්ටාර්ට් කරනවා කියලා නෑ. කොහොම හරි මේකේ ඔඩියෝ එක ඔන් වෙච්ච ගමන් පොඩි කවුන්ට් ඩවුන් එකක් ගිහලානේ ඔන් වෙච්ච ගමන් මට කතා කරන්නේ මම වෙනදට කතා කරන විදිහටමයි. හරි කොහොමද ඉතින් ඔයාලගේ වීකෙන්ඩ් එක හොඳට ගත වුණාද? මගේ වීකෙන්ඩ් එක පොඩ්ඩක් හෙක්ටික් චුට්ටක් විතර හෙක්ටික් පොඩි දේවල් ටිකක් සිද්ධ වුණා. පොඩි දේවල් කියන්නේ ටිකක් බරපතල දේවල් ටිකක් සිද්ධ වුණා ලයිෆ් එකේ. මට ඉතින් ෂෙයා කරගන්න මගේ හස්බන්ඩ් ඇරුණාම ඉන්නේ ඔයාලා තමයි. මේ දවස්වල අපි දෙන්නම මුහුණ පාන අපි දෙන්නම එක්ස්පීරියන්ස් කරන දෙයක් හින්දා මට ඊට පස්සේ ඉතින් මගේ දේවල් ෂෙයා කරන්න ඉන්නේ ඔයාලානේ. ඉන්න අම්ම ඇරලා දෙන්න. මට දෙන්න මේ බබාගේ කිට් එක පෙන්නන්න ඉස්සෙල්ලා. කො ඈතට ගිහලා පෙන්න. ඒක ගන්න එපා සුදු පාට එක ගන්න. this one. ඕක ගන්න එපා. එපා. ඒක අම්මගේනේ. ඇති. කන්නඩින් බලන්න ඉතින්. ඉතින් මිරර් එක. කවුද මේක කැඩුවේ? ඔව් අනේ අපරාධේ අලුත් මේක මට gift එකක් හම්බුනේ. ඔව් මං උදේ බලනකොට ඒක කඩලා. අද ලිප්ස්ටික් චුට්ටක් ගාගන්න. ඔව් ලිප්පික්. ඒ තියෙන්නේ අම්මා ඕපන් කරා මේ. චුට්ටක් දාන්න ගන්න ඇඟිල්ල. ගාගන්න. කන්නඩින් බලන්න ඉතින්. මෙහෙ නෙවෙයි උත්තනේ. නයිස්. එයා ආසාර අරකේ බ්‍රෂ් එකෙන් ගාන මම ගානවා ඉතින් බලන් ඉඳලා. අනේ. බයි කියන්නේ කොහොමද ගහන ළමයි අම්මව තමයි. අයියා මට කියනවා ඇයි අනුගමනය කරන්නේ? සාදු නැන්ද මට කැව්වනේ කියලා කියනවා මට. ෆලෝ කරන්නේ නේ. ඉතින් මාව නම් සර්ව සම්පූර්ණ හොඳ චරිතයක් නෙවෙයි. සර්ව සම්පූර්ණයෙන්ම නිවැරදි නැති හින්දා අපි දෝනි නම් මාව සම්පූර්ණයෙන්ම ෆලෝ නොකලත් මම වග බලා ගන්නවා මට වැරදිච්ච තැන් එයාට වරදින් නැතුව තියෙන්න එයාට උපරිම දැනුම දෙන්න. ඒ කොච්චර දැනුම දුන්නත් ඉතින් හිස්තැන් තියේවි අනන්ත අප්‍රමාණ. ඒ කොහොම නමුත් අපි හැමෝම ඉතින් try කරන්නේ අපිට වැරදිච්ච තැන් අපේ ළමයින්ට වරදින් නැතුව තියන්නනේ. ඉතින් බලමු ඉතින් ඒක ඉස්සරහට කොහොම වේවි කියලා මන් දන්නේ. මගේ බබාලා ලොකු වෙනකුනුත් මම vlogs කරයිද දන්නෙත් නැහැ. පුළුවන් තරම් කාලයක් මම ඔයාලත් එක්ක මගේ life එක share කරන්නම්. ඉතින් ඒ share කරන අතරතුර ups and downs කිව්වට downs වැඩිය මම vlog කරන්නේ නැහැ ඇත්තටම. ups විතරයි vlog කරන්නේ.
මේ බලමු ඒ වගේ දේවල් ඇහුණොත් ඒ වගේ දේවල් වුණොත් ඔයාලත් එක්කත් මම අනිවාර්යෙන් මේව ෂෙයා කරනවා. අද නම් මම පොඩ්ඩක් ඇත්තටම මොනවා කියවයිද දන්නේ නැහැ ළමයි. මගේ ඇත්තටම එච්චර ලොකුවට කොන්සන්ට්‍රේෂන් උත් නැහැ. හැබැයි ඉතින් ඒ කොහොම නමුත් මම මේක කරනවා අද කරනවා මේ මොකට ඇත්තටම මෝඩ් එකක් නෑ vlog එකට ඩබ් කරන්නවත් ඒ වුණත් මම කරනවා මොකද කොච්චර මේ අවුලෙන් හිටියත් කොච්චර මූඩ් එක අවුටලා තිබුණත් කැමරාව ඔන් කරගත්තම සහ vlog එකක් මෙහෙම එඩිට් කරන්න ගත්තම එනවා අමුතු මොකක්ද ඒකට කියන්නේ අමුතු එනර්ජි එකක් ඒ එනර්ජි එක රංගපානවත් නෙමෙයි ඒක රංගපානවත් නෙමෙයි එනවා පොඩි දෙයක් ඒ පොඩි දේත් එක්ක මට හිතෙනවා ඉතින් කමක් නැහැ පොඩි වෙලාවකට හරි ඒක පොඩ්ඩක් මූඩ් එක පොඩ්ඩක් හරියනවනේ ප්‍රශ්න කියන දේ ඉතින් කාටවත් විවරයක් වෙන්නේ නැහැ නවතින්නෙත් නැහැ ඒ වුණාට අපිට පහුගිය දවස්වල එහෙම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ දැන් මේ දවස්වල ඒ ඔක්කොටම හරියන්න හොඳ ගිනි ගෙඩියක් ඔලුවට පාත් වෙලා තියෙන්නේ ඒක ඉතින් මට ෂෙයා කරන්න ඕනේ බලමු කවදා හරි ඒක ඕවර්කම් කරගත්තොත් ඒක හරි ගස්ස ගත්තොත් මම අනිවාර්යෙන් මේක ඕවර්කම් කරගත්ත දවසට ඔයාලත් එක්ක ෂෙයා කරන්නම් අනිවාර්යයෙන්ම ෂෙයා කරන්නම් ඉතින් එහෙනම් අදට මේ vlog එක බලමු බලලා අපි සතුටු වෙමු ස්ට්‍රෝබෙරි පාන් පාලාද බයි නෑ මේ තනිකර පොණ්ඩ පැත්තක් පාට කරගෙන ඔක්කොම කරගෙන ගර්ල්ස් එන්ඩ් වලට පොඩ්ඩක් නැහැ soba nuberu matru matona nuberagini tangin nada ingimigi pana mama asaviti hatta mata aleona rebo viena kotta mama sale nona na mage ita welcome denna mama dam lasana roran wannunnu pe mattunu westekka get up why parana highland factory ga අම්බේවල ෆාම් කියලා තමයි යන්නේ. බල මේක එන්ට්‍රන්ස් එකක් නෑ කොහොමද මේ එන්ට්‍රන්ස් එක තියෙන්නේ නිව්සීලන්ත ෆාම් එකට. ඒක කාඩයක් ඉස්සරහින්. එන්න මොනවද ඔයාලට කියන්න දෙන්නේ? හොඳයිද මේක? හොඳයි මචං. ඒ සිස්ටම්. මගේ හොඳ මේ යාළුවෙක් මිත්‍රෙක්. කල්යාණ මිත්‍රෙක් විකාරයක් නෙවෙයි. එයා දුර රටක ඉන්නේ. ඕ දාන්න එපා හොදේ එන්න එන්න බයි 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 යන්න එපා ඕ දාන්න එපා ඕක දාන්න එපා බයි බයි මම දානවා අපි නිකන් කොනවාට කමර තියෙනවා baby cold one අර cold you want cold one cold කන්නේ කෑල්ල ළමයි මගේ මට දාන්න කැප් එකක් නෑ මගේ එක මගේ කඩ හස්බන්ඩ් ගේ අම්මට දුන්නා බස් කාරේ මාද මට එකක් නෑ මං හින්දා මගේ රෙද් කැලක් කරන්නේ ලස්සනයිද කියන්නේ මරක් කරා ෆෝකස් කළා යන්න ඔයගොල්ලන්ගේ කතා හැබැයි මාරම ලස්සනයි ඔයගොල්ලෝ ඇවිල්ලා හිටිනේ ඉතින් අපි දැන් යනවා බලන්න නිව්සීලන්ත ෆාම්ස් කියලා කිව්වේ අපි ඉතින් ඇත්තටම ගොඩාක් නුවරඑළිය ආවට ෆාම්ස් බලන්න ගිහිල්ලා නෑ හේතුව ඒ වගේ ඒක කියන්නේ කිරි බොනවා ඇත්තටම කිරි බොනවා ඉතින් ඒක එන්කරේජ් කරන්න හිතෙන්නේ නැති හින්දා මේ පාරිතේ යන් කියලා කිව්වා හැමෝම ගිහිල්ලා නැහැ බලලා නැති. mani sunduru soba nuberu matru matona nuberagini tangin nada ingimigi pana mama asaviti hatta mata aleona rebo viena kotta mama sale nona na mage ita welcome denna mama dam lasana roran wannunnu pe mattunu westekka matta surala watanam ennam piwannu asenne mutu tensitiya asikka don't have money also no you go and work with them they will give you okay, one kilo of vegetables every day you can get some බඩගිනීලු මං කිව්වා ගිහිල්ලා අර ඔය එළවලු ගොවිතැන් කරන අය ඉන්නවනේ එයාලත් එක්ක ගිහිල්ලා වැඩ කරලා එළවලු ටිකක් හම්බ කරගෙන ඇවිල්ලා කන්න කියලා. ඒ කියන්නේ වැඩ කරාම වේතනයට හම්බ වෙන්නේ වැඩ. يعني පඩියට හම්බ වෙන්නේ සමහරවිට එළවලු මල්ලක්නේ. එහෙම කාලා බීලා ජීවත් වෙන්න කියලා මං ආරෙත් කිව්වා. කට්ටිය පාර වැලදිලා ගියා පොඩ්ඩක් එහාට. ආයි එනවා. say hi. කොහොමද ටයර්ඩ්ද? අරෙන්න අපේ පැරඩයිස් රිලීස්. පොඩි කෙනා නිදාගෙන යනවා දැන් තමයි ඊට කලින් යන්නේ. එන්න.
පොඩ්ඩක් කතා කරලා එළිය. ඔව් ආන්න. අර අඬනවනේ. මෙන්න කම්. ඒක සෑහෙන ලොකු ග්‍රවුන්ඩ් එකක්. සාමාන්‍ය ග්‍රවුන්ඩ් එක දැම්මම ලොකු ග්‍රවුන්ඩ් එකක් කේට කරන්න පුළුවන්. අද මම හිතන්නේ ස්කූල්ස් ගොඩකින් ට්‍රිප් ඇවිල්ලා තියෙනවා ඒකයි. අසස් ගොඩක් තියෙනවා. මෙතනින් එහාට ඇත්තටම ඩබ් කරන එකත් මම ඇහුවා රවින්දුගෙන් එයාට කරන්න පුළුවන්ද කියලා. මගේ ජීවිතේ මම සමහර වෙලාවට අපි රිග්‍රෙට් කරන දේවල් නැති තරන්නේ. හැබැයි මෙතනට ගිය එකට මං අදටත් දුක් වෙනවා. මට ආස නැහැ. ඒක දැන් මේ වීඩියෝ එක මේක උනේ ඇත්තටම ගිය අවුරුද්දේ. ඔයාලට ඒ වෙනස තේරෙයිද දන්නේ නැහැ. මේ ගිය අවුරුද්දේ අපි ගිය ගමනක් මේ මට වෙලාව හම්බුනේ නැහැ මේ ටික දාගන්න වීඩියෝස් ටික. මේ අවුරුද්දේ අපරාධي මම මේ vlog එක ගිය අවුරුද්දේම ඉවර කරන්න තිබ්බා. එහෙනම් මට මේකද මතක් වෙන්නේ නැහැ නේ. දැන් මට ආයි මේ ටික දැක්කම මට ආයි ඔක්කොම ටික මතක් වෙනවා. මේ අපි දැන් අපිට කිරි බොන එක පුරුදු වෙලානේ තියෙන්නේ. ඒක අපි අපේ ළමයින්ට පුරුදු නොකරෙමු. මට ඒක තමයි කියන්න තියෙන්නේ. අඩුම තරමේ අපේ પરම්පරාවෙන් ඉස්සරහට යන પરම්පරාවටවත් මේ කිරි මාෆියාව, මේ මිල්ක් මාෆියාව, මේ කිරි පිටි මාෆියාව ඒකට වහල් වෙන වහල්ලු ටිකක් නොකරෙන්න අපි ඒක වගකීම ඔළුවට ගමු. අනිවාර්යයෙන්ම මට මේ මගේ වීඩියෝස් බලලා මම ගොඩක් වෙලාවට මගේ වීඩියෝස් වල ෆාස්ට් ෆුඩ් ඔය එක ඔය වගේ දේවල් ගැන කතා කරනවා. සමහර වෙලාවල් වලට මම විශේෂයෙන් බර දීලා කතා කරන්නේ මම නොකනවා කියන එක නෙමෙයි. අපි වැරදි කරා වුණත් අපිට කියන්න පුළුවන් නේ. මම කියන්නේ අපි ඒක try කරමු කොහොම හරි මේ වගේ දෙයක්. ඒ කියන්නේ අපි මේව අයින් කරගන්න ඕනේ නේ. මේ කියන්නේ කිරි කියන එක අවශ්‍ය නැහැ. ඇත්තටම කිරි වලින් ලැබෙන ප්‍රෝටීන් එක අවශ්‍ය නැහැ. මම දන්නවා. මාස් මාළු විතර ඔය හැම දෙයක්ම නොකා ඉන්න ඕනේ. එහෙම බලද්දී තාර්කිකව බැලුවොත් හැබැයි අපි කන්සම්ප්ෂන් එක අඩු කරොත්, ඩිමාන්ඩ් එක අඩු වුණොත් මේකට තියෙන මේ ඩිමාන්ඩ් එක අඩු වීම මත අර යහජීවණයෙන් මේ සත්තුන්ගෙන් මේක නිෂ්පාදනය කරන තැනට යනවා. මොකද දැන් ඩිමාන්ඩ් එක වැඩි හින්දා ඒ ඩිමාන්ඩ් එකට සප්ලයි එක දෙන්න ඕන හින්දා මේ සත්තුන් ඇත්තටම අපයෝජනයට ලක් කරලා තමයි මේ නිෂ්පාදනය කරන්නේ. සාමාන්‍යයෙන් අපේ ඉස්සර වුණත් අපේ ගෙවල් වල කිරි දොවන්න කලින් මේ ගවයාගේ පැටියට කිරි ටික බොන්න දීලා ඊට පස්සේ ඉතුරු වෙන කිරි ටික තමයි ගෙදර පාවිච්චි කරගන්නේ. එතකොට වහු පැටියට කිරි ටික නැති වෙන්නේ නැහැ. අන්න ඒ වගේ විදිහට නම් මේ කියන්නේ කමක් නැහැ. හැබැයි දැන් ඒ විදිහට කරන්න විදිහක් නැහැ. මම දැකලා තියෙනවා වීඩියෝ එකක් මම දැක්ක TikTok එකේ මේ අම්මගෙන් ඒ දරුවා ඉපදුන ගමන් දරුවා කියන්නේ ඉතින් දරුවෙක් නේ වහු පැටියෙක් උනත් ඒ වහු පැටිය ඉපදුන ගමන්ම වෑන් එකේ දාගෙන ඒගොල්ලෝ අරන් යනවා. අඩුම තරමේ අර සතාට පළවෙනි කිරි ටිකවත් ඒ සතාට බොන්නම් වෙන්නේ නැහැ. සතා වෑන් එක පිටිපස්සෙන් දුවගෙන මට හරි දුකයි ඒක මතක් වෙද්දි. ඒතරම මම වෙන දේවල් ටිකක් කියවන්නේ මේ වීඩියෝ එකේ ඉස්සරහට යනවා. හැබැයි මේ මුළු වීඩියෝ එකේම මට මේ කතා කරන්න උනත් මම ඒක ගැන ආයයි කතා කරන්න දෙපාරක් හිතන්නේ නැහැ. මොකද අපි කොහොම හරි මේ වැඩේ කරමු. Rabbit? Baba, see? He has a long beard. Beard. ඒකනේ. ඇයි ඒ? කැමති නැද්ද යාට? එයා බේස් බොන්න ඕනද එයා? එයා පව් බඩගින් නැද්ද? අද කැමති නෑ. මට දැන් ආරයට දුන්න එක එකේ අත් දෙක වෙන්නේ නැහැ එයාට. එයා මට දැන් අන්තිමට කිව්වා එයාට සීතලයි කියලා. එයාගේ ආන්නයට ජැකට් එකක් තිබුණා මං හිතුවේ මෙච්චර සීතලයි කියලා. හුලක මාරජම සීතලයි. අන්තිමට ඉතින් අපි දැන් මගේ කාර්යයට දුන්නා. එයා දැන් ඒක ඇඳගෙන එනවා.
පස්සේ ආර් එක කහන්නට දුන්නා තව ඩබල් ලේයර් කරා යාට. මේ කොහොමද අපි සාමාන්‍යයෙන් අපිට කියන්නේ අපි දන්න දෙයක්නේ අපිට වැඩි එක ලේයර් එකක් වැඩි ඕනේ කියලා බබාලට. ඉතින් මෙතන එක ලේයර් එකකට තව ලේයර් එකක් දැම්මත් අපිට මදි. කියන්නේ ස්වෙටර් එකක් යන්නත් මදි. සීතල වැඩි එච්චරටම. අනිවාර්යෙන් ඉතින් බබාලට ලේයර්ස් 3ක් යන්න ඕනේ එතකොට. චුටි බබාලට. මොන දේ වුණත් වීව් එක නම් හරිම ලස්සනයි. මෙතනට දෙන්න චුට්ටක් දෙන්න. දෙන්න බබි දෙන්න. නෑ අතට දෙන්න එපා. ඉතින් යාට දෙන්න ඉතින්. ආරේ කම්. එයා කයිනේ. යාට දෙන්න ඕනේ නෑ නේ. අපි මොන තරම් පැතටික්ද නේ මොන තරම් මට තේරෙන්නේ නැහැ අපි මෙහෙම කියලා. හොඳයිද නරකයිද කියලා තේරෙනවා. ඒ දෙයින් වැලකෙන්න එතනින් ගොඩ එන්න කිසිම උවමනාවක් නැහැ. ගෝට් මිල්ක් හරි ගුණයිනේ. බබාලටත් ගුණයි අපිටත් ගුණයි. මටත් ලැජ්ජයි ඇත්තටම මමත් ගෝට් මිල්ක් හොඳයි කියලා සමහර අයට කියලා තියෙනවා ඒ දවස්වල හරි ගුණයි කියලා. ඉතින් මේ තියෙන ඇත්තටම අපි ගෝට් මිල්ක් ගන්න විදිහ. මෙතන ඔයාලට මට ඒ වෙලාවේ ෆෝන් එක ඕෆ් වුණා. ලොකු කිරියල දෙන්නු 3 දෙනෙක් ඉන්නවා. කූඩුවක දාලා කූඩු 3ක දාලා මේ 3 දෙනාට ස්ට්‍රෙස් මං හිතන්නේ ඒ 3 දෙනා හොඳටම ස්ට්‍රෙස් වෙලා ඉන්නේ. හරියටම යාළගේ නළල උසට ඒ බිත්තියේ තියෙන පාරවල් ටිකක්. මට ඒක වීඩියෝ කරගන්න බැරි වුණා. ඒගොල්ලෝ මං දැක එක කිරියල දෙනක් බිත්තියට ඔළුව ගහ ඉන්නවා. මට පුදුම විදිහට කලකිරීමක් ඇති වුණා. කූඩුවක් තියෙන්නේ මේ කූඩුව මම දැන් වැඩ කරන කෙනකින් අහුවා. මෙයාලා නිදාගන්නේ මේ මෙතන තියෙන යන්න මේ බෙඩ් එකේ. හරිද? අර කූඩුව තියෙන්නේ බබා පැටියෙක් හම්බුනාම බබෙක් පැටියා හම්බුනාම අම්මයි පැටියාවයි මාස 3ක් ඒ කූඩුවේ තියලා තියෙනවලු. හරිද? ඊට පස්සේ හම්බෙච්ච පැටියා ගැහණු කෙනෙක් නම් එයාවත් යන්නේ කිරි ගන්නමයි. ආවත් ගන්නෙ පිරිමි කෙනෙක් නම් පිරිමි පැටියෙක් නම් හම්බෙන්නේ මරන්න යවනවා. මාසට තමයි යවන්නේ. සැලසිලි හම්බෙච්ච කස්කොල්වල කෑම ටික උයාගෙන කන්න නැතුව හිමන්ද මාත් කනවා. ඉතින් කෑවට අවුල් ඉතින් මෙහෙම හැමෝම කොහමද දාන්නේ? ඔළුව උඩ ගෙනියන්නද අම්මගේ? මෙතන මෙතන අපේ පොඩි බබා ඉන්න අමාරුයි මහන්සිද? හරි නල්ලනවා වැටෙනවා. මාර තද උලගක් තියෙන්නේ. කොඩේ ඉඳලා එන්න ඕනේ මෙතෙන් එනවා උඩටම. අන්තිමට වෙන්නේ හාවෝ. ආෆා. That's the white section of white car. එම කියනවා. මෙතන විකුණනවා. කිලෝ එකක් 2000යි. මේ මන් පැක් කරලා දෙන්න කැමති කෙනෙක්ට ඇවිල්ලා අරන් යන්න. යන්
මගේ දිහා. ඇත්තටම මේක ඒ වෙලාවේ රෙකෝඩ් කරේ මට මොනවා හරි වුණොත් අරමුතර මේ වීඩියෝ එකවත් තියෙන්නේ කියලා සාක්ෂියකට. මොකද මං ඒ බස් එකක් ඇතුලේ සාමාන්‍ය රෝස බස්ද මොනවද කියන්නේ බස් එකක් ඇතුලේ ඩ්‍රයිවර් කෙනෙකුයි අයාගේ ඇසිස්ටන්ට් කෙනෙකු පිරිමි දෙන්නේ ඉස්සරහා සීට් එකට ගෙන බස් ඩ්‍රයිවර් එයාගේ සීට් එකේ එයාගේ ළඟම ඉඳගෙන මගේ දිහා බලන් ඉන්නවා තප්පරයකටවත් ඇහැ අයින්න ගන්න නැතුව. මමත් අන්තිමට එයාලා දිහාම බලාගෙන හිටියා. සමහරවිට අපි එක මේ බලාගෙන ඉන්නකොටත් පොඩක් අහක බලාගෙන නෑ. අත්තරින්නෙම නෑ මන් දිහාම බලාගෙන ඉන්න අන්තිමට මට අන්කම්ෆර්ටබල් ඉඳ මං අහක බලාගත්තා. ඒත් සැරේ මම බලනකොට බලාගෙන ඉන්න එක නවත්තන්නේ පුදුමම මිනිස්සු. මට මාරම මම බය වෙලා හිටියේ වෙලාවේ. පස්සේ මම දැක්කා ඒ බස් එකේ ඇත්තටම පිටිපස්සේ තව ගර්ල්ස්ලා ටිකකුත් ඉඳලා තියෙනවා. ඒකෙන් පොඩ්ඩක් බය නැති වුණා ඇතර මේ වුණාට හරිම හිරිකිතයි. සිංගල් ට්‍රී ටෙම්පල් එක. යාරට ආවිය මාරුයි මටත් අමාරුයි. මේක තියෙනවා අතන බේස්මන්ට් එකේ ඉඳලා ටෙම්පල් එකේ ඉඳලා කිලෝමීටර් එකමාරක් දෙයක් විතර උඩට. යන ගම ෂේප් එකේ. අන්න අයියත් එනවා. Big snake? Okay. What is it? Oh. For you. Oh no. Thank you. More for you. Thank you. Anna. For. Oh, very nice. Anna. Oh, that's beautiful. Anna. Blue one. Oh, Nangita ගොඩක් තියෙනවනේ. Mian mata godak තියෙන. Did you pick all these? For what? Why? Why did you pick all these flowers? Because it's for you. Oh no. And you know, there was a small snake. Really? That coming mama just jump in there. Really? Then he didn't. අයි පොතේ එන්න. ඒක හින්දලා දෙන්න නංගිට. අර ෆ්ලවර් එක. අර බිම වැටිලා. ඔව් අර තියෙන්නේ. අන්න හරි. නංගිට දෙන්න. ඔව්. ස්පයිඩර්? කො? ආයි කයින් කරලා දෙන්න. ෆොටෝ එකක් ගන්නද වගේ? මලුත් එක්ක? බහිමු. මෙතන ගන්නද අම්මා? එහෙනම් කොහෙද ගන්නෙ අපි? කොතනද? මෙතන? එතන ගන්නවා. මෙතන ඉන්න. ටොප් එකට ආවිල්ලා තියෙන්නේ. මේ යාළුවෝ දෙන්නත් ආවා. මේක තමයි මවුන්ටන් එකේ උඩම තැන. සිංගල් ට්‍රී ටෙම්පල් එකෙන් උඩට එද්දි හම්බෙන මවුන්ටන් එක. උඩට මාව මෙන්න මේ වීව් එක තමයි හම්බ. තවර එඩගෙට ඇවිල්ලා මෙතනින් ඕනනම් එහා පැත්තෙන් බැස්සොත් ග්‍රෑන්ඩ් හෝටල් එක පැත්තට යනවා. නැත්නම් ඉතින් නෝමල් පාරේම ආයි ටෙම්පල් එකට පහින්න පුළුවන්. වීව් එක සුපර්. කැමරාවට ඇත්තටම එච්චර පේන්නේ නැහැ. දෙන්න අංකල් අපිට මේක ගැන. ඔව් අපි දන්නේ ඔතනින් හැරිලා යනවා කියන එක විතරයි. මේ කවදාවත් මේක මේ ලේක් එක වෙන්නේ මෙහාට යන්නේ නැහැ. ටවුන් එක පැත්තට යන්නේ. ඒ කියන්නේ මේ හරියන්නේ. ඒ අංකල් කියන විදිහට මේ තියෙන මීදුම යන්නේ හැමතිස්සම සමහර විට එක හුළඟේ දිශාවත් එක්ක වෙන්න පුළුවන් ගොඩක් වෙලාට යන්නේ කෙලින් අතට හෝ දකුණට විතරයිලු. ඒක වමට ටවුන් එක පාස් කරලා යන්නේ නැහැ කියන එක තමයි ඒගොල්ලෝගේ මතය. හුළඟ නම් බොහොම සරයි. වහින්නත් සගයි. පුළුවන් අපි හරිම කොටයි. එයාට සාපේක්ෂව. වටේටම ටවර්ස් තමයි තියෙන්නේ. Thank you uncle. හරි. මට පුංචි කන්ෆෙෂන් එකක් කරන්න තියෙනවා. පාපොච්චාරණයක්. මෙතනදී පාපොච්චාරණයක් මම කරන්නේ ඇත්තරම මගේ හිතට ගොඩාක් වද දෙන දෙයක් මෙතන සිද්ධ වුණා. මං හිතන්නේ මාරම ලොකුවට මට වද දෙන දෙයක්. ආන්න මේ මුළු ට්‍රිප් එක පුරාම මගෙන් එහාට ගියේම නෑ. ඔයගොල්ලෝ ගොඩක් නෝට් කරයිද දන්නේ නැහැ. එයා මගේ ඇඟේමයි. මං ඉස්සෙල්ලා එයා වඩාගෙන ඉන්න පොඩි වීඩියෝ කොටසක් ඔයගොල්ලෝ දැක්කේ. මං එහෙම වඩාගෙන හිටියේ ඇත්තටම පන්සලක් තියෙනවා මේ උඩ. මේ පන්සල බලන්න යන්න ගිහිල්ලා ආන්න හරියට ෆස් කරා. එකක් එයා නිදාගෙන ඉඳලා නැගිට හින්දා වෙන්න පුළුවන්. අනිත් එක මොකක්ම හරි හේතුවකට මේ මුළු ට්‍රිප් එක පුරාම එයා හරියට ෆස් කරා. ඉතින් එක තැනකදී මටත් ඇත්තටම ඉවසීමේ සීමාව පැන්නා. ඉවසීමේ සීමාව පැන්න පාර මං දුන්න පාරක් එයාට
ඒ මම දන්නේ මට මේක මන්ට සමහරට රවින්දු මේක අප්‍රූව් කරයිද කියලා මෙයා මේක බලනවනේ මේ වීඩියෝ එක බැලුවම එයා මේක දාන්න එපා කිව්වොත් මේ කොටස නැති වෙයි නැත්තම් මේක ඔයාලට අහනවා කියන්නේ එයා මේක දාන්න කියලා කිව්ව හින්දා තමයි. ඉතින් මම මේක එකතු කරන්න මේ වීඩියෝ එකට ඇත්තටම මම දන්නවා අනිවාර්යයෙන්ම ආන්න ලොකු වුණාම දුව ලොකු වුණාම එයාට මම මතක හිටින්නේ නැහැ. එයා ඒ ගුටියත් කාලා තමයි මම එයාව වඩාගෙන එයාට මල් එකක් අතට දීලා තියාගෙන හිටියා. ඒත් මට හරිම ආදරෙන් මලක් දීලා එහෙම කතා කරා. ඒක හැටි වෙන්න ඇතිනේ. අපි කොච්චර ළමයි බැනුම් ඇහුවත් මේ ගුටි කෑවත් අනේ මන්ද ඉතින් මගේ පස්සෙන්මයි. ගෙදර අයත් කියනවා ඇත්තටම පුළුවන් තරම් බැනුම් අහන්නේ තම්මගෙන් ඒ උනාට හොයන්නේ තම්මෝමයි කියලා. ඉතින් මට කියන්න තියෙන දේ තමයි ඇත්තටම ගොඩාක් සමා වෙන්න අනේ දෝනි මට ඒ වෙලාවේ මාර විදිහට තරහ ගියා. මටත් මාර මහන්සි හරිය අමාරුයි මමත් හිටියේ මුළු ට්‍රිප් එක පුරාම ඔයා මට හරියට කරදර කරා. මාගේ ඇඟේම ඉල්ලලා මේවා බලන්න ගියේ කිරි මේක පට්ටිය බලන්න කියන්නේ ඒ වෙලාවේ රවිදු වඩාගෙන ඉන්න කොටසේ විතරයි. මෙයා පොඩ්ඩක් රවිදුත් එක්ක හිටියේ වෙන කිසිම තැනක වෙන කාගේවත් අතට ගියේ නෑ. මගේ අතේමයි. ඉතින් ඒකත් එක්ක ඉතින් sorry very sorry. මං හිතනවා මම මේම ප්‍රසිද්ධිය sorry කියන එකෙන්වත් මගේ හිතට ඒක සැනසීමක් දැනේ කියලා. මොකද ඒ ට්‍රිප් එක ගිහිල්ලා ඇවිල්ලා දැන් ගොඩ කාලයක් ඒ වුණාට තාමත් මං ඒ ට්‍රිප් එකේදී ගහපු පාර මතක් කරලා මං තාම දුක් වෙනවා. ඉතින් මේ සමහරට මේකෙන් පස්සේ මං ඒක දැන් එළියට දාපු හින්දා සමහරට මං ඒක එච්චර හිතන්නේ නැති වෙයි. ඒ වුණාට sorry හොඳේ. අතනින් බැහැ ගන්නත් බෑ යාට. බඩක්වත් තියනවා කන්දේ. ලෙක් තරහ ගියපු වයිෆ බැලන්ස් කරන්න දාන උඩර වැටි. කොහොමද ආටිස්ටික් මයින්ඩ් එක? පොඩ්ඩක් ඒවා දැන් මොට්ට වෙලා තියෙනවා. කාලයට එක ළමයි බලාගෙන මොට්ට වෙලා තියෙනවා. හරි තුන හදපු කියන්නේ පායිද? අනේ නෑ ටක්කල හදාන්න. මේ ඇතිනේ. නෑ දාන්න ඔක්කොම දාන්න. මේ චූටි ලස්සන මල් එක ලස්සනයි. නෑ මේක ගොඩක් වාතක. මේ චූටි මල් දෙක උදා. මේ රෝස් පාට දෙක. වංගදෝලා. ඔය එනවා ටක්කල එනවා. අල්ලගන්න. පාපා ඕවා දැම්මම මේක දා. මේකද? ඔව්. කොහිනා බෑ. කොමල් බොක් කියාගෙන යන කොල්ලෙක්. දාන්න ඉතින්. ඔයා දාන්න. මෙතනට. අම්මා මා වාට ලස්සන එකක් දානවා. දාන්න බබා. හරිද? හරිද? බනානේ. හරි මට මේ මල් ගෙනත් දෙනවා. මේ පව්වනේ යා. මම ඔයාලට පෙන්නන්නම්. හරිද? මේ එක මලක්. හරිද? ඔයාලා ඒක දැක්කනේ ගහන හැටි සමහර වීඩියෝ එකේ මට එඩිට් කරලා දෙක හම්බුනොත් ඔයාගන්න පුළුවන් වුණොත් මම ඒක පෙන්නන්නම්. මේ දැන් තව මලක් ගෙනත් දුන්නා. එයා ගෙදරත් එහෙමයි වල් පැල එහෙම ගෙනත් දෙනවා මට මල් කියලා. හරිද? මගේ ඔළුවේ ගහ ගන්න කියනවා මට තියාගන්න කියනවා. ඇත්තටම මම එයාගේ වර මල් වේලනවනේ. සමහරවිට මම ඔය මල් වේලලා වගේ තියාගන්නවා. එයා දිනේවා. සමහරවිට මම මෙන්න මෙහෙම මේකත් මට. ඉතින් තව මේ ඔක්කොම මට හොඳයි. මම මෙහෙම දුන්නා මෙහෙම මේ විදිහට හැං කරලා තිබ්බම මේ ඔටෝමැටිකලි මේවා ඩ්‍රයි වෙනවා. මොකද මේ ලයිට් එක. හරිද? ඩ්‍රයි වෙනවා. ඉතින් හරිම ලස්සනයි එතකොට. ඒ හින්දා යමට මල් ගෙනද බලන්න ඉතින් චූටි බබාලා ඒගොල්ලෝ කරන පොඩි දේවල් අපි ගොඩාක් ඇඩ්මයර් කරාම වෙන්නේ. එයාලා ඊට පස්සේ ඒවා අපිට තව ඒගොල්ලෝ හොඳට මොටිවේට් වෙලා ඒගොල්ලෝ ඒක ඕවර් කරන්න පටන් ගන්නවා. මෙතන වීඩියෝ එක හරිම ලස්සනට මම ඔයාලට පෙන්නන්නම් අපේ කෙල්ල නිදියේ. මෙතන මේ පන්සලක් 360 වීව් එකක් තියෙන කෙනා පන්සලක් කෙල්ල මගේ අතේ නිදාගත්තා. එන්න මම මෙයා මෙහෙම තිබ්බා. ප්‍රශ්නයක් නැහැ ඒක. එහෙම වැටෙන්නේ නැහැ. මෙහෙම තියදී මේ මෙන්න මේකත් මට කඩාගෙන ආවේ අන්තිමට මම කෙල්ල අතේ හින්දා මට හින්ද ගන්න එයා දෙන එක ගන්න බැරි වුණා මේ. මේකත් ලස්සනයි නේ. මට වීව් එක පෙන්නන්න. හරිම ලස්සන වීව් එකක් තියෙන්නේ. දුමාරේ සීත ඇන්දයානේ සීන ඇන්දසානුවේ ආශානතිද මාතෙක්ක තනිව ඉන්න කොළ පාට ඇලුණු ඇතනින්නේ
මට ආර්යයක් දුන්නා. මාන්නයක් දුන්නා. අන්න ඒක ලස්සනයි. ඇතරක භාගයක් කවිය හැදුවේ. නෑ ඔක මල් ටික හොයලා එහෙම මේ. පොඩි ෆොටෝ එකක් කරන් දෙන්නකෝ. මගෙත් ඉන්නවද දන්නේ නැහැ. ළමයට කලින් මගේ ගලවන්න පුළුවන්. ඔව්. ගලවන්න කමන්නේ නෑ. ඉන්න බයන්න බා. නෑ. අයියේ කොහෙද ගියේ මේ කෝලෙල්ල කෙල්ල? ගස් අස්සේ ගියානේ මේ අර මේ තේ ගස් අස්සේ. නැද්ද රෙද්දමු. එනවා. මැඩම්. අම්මා. බෝ මේක ගන්නවා. පීයකින් කපලව ගෙන බා කන්න බා දෙනමඩ අම්මා කොලක් හරි. තු කියන දැක් රසයිද? මොකද? ඇයි මොනවද? අම්මට පිස්සෙක් වගේනේ. අම්මට කොලේ කනවා. බෝල කන්න. මොකද්ද බුලත්? එපාද බුලත්? තු වාට කොයි එකද ඕනේ? ඈ? ලස්සන ගෑල්ලා මේ බලනවද? ඔතින්න. සිය අල්ලගනි. මෙයා කවුද? මෙයා කවුද? අර කෙනෙක් උඩ රෝල් වෙනවා. ඕකේ රටිලිස්. කෙලින් එන්න ඕනේ. ඔළුව ඇදුනද? ඇති. දැන් ඇති. මේ නාවල ගන්න වෙන්නේ මට එකේම මගේ ජීවිතේ මට අමතක නොවන තවත් ලස්සන අත්දැකීමක් තමයි දැන් තියෙන. ඇත්තටම මේක මතක් කරාම හරීම සතුටුයි. මේකත් එක්කම මම හිතන්නේ මම vlog එකත් ඉවර කරයි. ඒ ටිකත් අනිවාර්යෙන් බලන්න. මොකද ෂෝක්ම ටික තමයි එතන තියෙන්නේ. ඒක හින්දා ඉතින් ඒකත් එක්කම ඒ ටිකත් එක්කම මම අදට vlog එක ඉවර කරනවා. අනිවාර්යෙන්ම channel එක subscribe කරලා තියාගන්න, follow කරලා තියාගන්න. මේ හරිය වෙනකන් බලපු කෙනෙක් නම් ඔයා දැන් අහසේ තියෙන පාටින් දාන්න බලන්න හાર્ට් එකක් ගිහිල්ලා නම් ඔයාලා හැමෝටම සුබ දවසක් පුත්සන්නයි අයබෝවන් අනේ තාත්තේ අरे බබස් මොනවද? Anya. Thank you. Speedboat. Right. Yeah, better than. Are better than. Tangan dekat aku lagi.